හායි ඉතින් ඔන්න ගොඩක් අය අපෙන් ඇහුවා අපේ හයිබ්‍රිඩ් මිරිස් කළ පාවිච්චි කරලා කොහොමද සම්බෝලයක් හදාගන්නේ කියලා වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් ඔන්න අද අපි අරන් ආවේ කොහොමද අපේ මේ හයිබ්‍රිඩ් මිරිස් ගල පාවිච්චි කරලා සම්බෝලයක් හදාගන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් අපි පොල් සම්බෝලේ හදන්න අපි අරන් තියෙනවා ඉස්සෙල්ලාම හයිබ්‍රිඩ් මිරිස් ගල සීසන් කරපු ඊට අමතරව පොල් ලුණු අමු මිරිස් තක්කාලි දෙහි ඒ වගේම කෑලි මිරිස් වගේම අපිට ඕන වෙනවා ලුණු. අපි බලමු අපේ පොල් කොච්චරක් තියෙනවද කියලා. මෙතන පොල් ග්‍රෑම් 150කට කිට්ටු වෙන්න තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරක 5 දෙනෙකුට වගේ අපිට පොල් සම්බෝල හදා ගන්න පුළුවන් මේ ප්‍රමාණය. මුලින්ම අපි මිරිස් කෑලි මිරිස් දාගමු. අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස් දාගෙන ඊට පස්සේ ලුණු ඊට පස්සේ අපි ලුණු ටික දාගමු. ඒ ටික අපි මුලින්ම කොටා ගමු. මෙන්න මේ මිරිස් කලේ විශේෂත්වය තමයි මේ විදිහට කොටනවා වගේම අපිට මේකේ අඹරන්නත් පුළුවන්. මේ අත්ගලම පාවිච්චි කරලා. ඊට පස්සේ අපි අමු මිරිස් ටිකක් දාලා තක්කාලි ටිකක් දාගෙන ඒ ටිකත් අඹරගමු. අපි මෙහෙම කරද්දී සාමාන්‍යයෙන් තක්කාලි අපි කොටද්දී තැලෙනවනේ. හැබැයි මේක පාවිච්චි කරලා තක්කාලි ටික වැඩි තැලෙන්නේ නැතුව මේ විදිහට ගානට අඹර ගන්න පුළුවන්.